හෙලෝ ළමයි වෙල්කම් බෑක් නැත්නම් මේ channel එකට පළවෙනි පාරට එන කෙනෙක් නම් වෙල්කම්. මම තමයි කවිෂා. අදත් මම ආවේ මගේ Honda CRF 250 L එකත් එක්ක තවත් ලස්සන රයිඩ් එකකට ඔයාලව අරගෙන යන්න. අද නම් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මට ගමනාන්තයක් අද නැහැ. කොහෙටද යන්න ඕනේ කියලා මම ප්ලෑන් කරලත් නැහැ. මට උනේ බයික් එක ස්ටාර්ට් කරලා කොහේ හරි පැත්තකට නිකන් රයිඩ් එකක් යන්න විතරයි. රයිඩ් කරන ගමන් ඔයාලත් එක්ක නිකන් කතා කරන්න. ඒ නිසා මේ වීඩියෝ එක අද ටිකක් වෙනස් වෙයි. එන්ජින් එක තෝම් වෙලා තියෙන්නේ. අද වෙදර් එකක් නියමයි. ඉතින් මේ වගේ දවසක ගෙදර වෙලා ඉන්න එක අපරාධ නේද? ඉතින් හෙල්මට් එකක් දාගෙන, ග්ලව්ස් එකක් දාගෙන අපි යමු. මම දන්නේ නෑ මේ රයිඩ් එක කොහෙන් ඉවර වෙයිද කියලා. සමහර විට කොහේ හරි නැවතිලා ලස්සන view එකක් දැක්කොත් එතන ෆොටෝස් ටිකක් ගහලා එහෙම නැත්නම් නිකම්ම රයිඩ් එක කරලා ගෙදර යන්නත් පුළුවන්. අද කිසිම ප්‍රෙෂර් එකක් නෑ. දැන් ඔයාලටත් ඇහෙනව නේද බයික් එකේ සවුන්ඩ් එක? මට නම් මේ සවුන්ඩ් එක ඇහෙන හැම වෙලාවෙම රයිඩ් කරන්නමයි හිතෙන්නේ. එන්ජින් එක ස්ටාර්ට් කරනකොට මෝඩ් එක වෙනස් වෙනවා. බයික් එක රයිඩ් කරන කෙනෙක්ට මේ ෆීලින් එක අමුතුවෙන් එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම දන්නවා. ඒ පොලිස් අයියලා දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්න මාව නවත්තන්න හිතනකොටම මං ගිහිල්ලා ඉවරයි. මම දන්නවා මේ වීඩියෝ එක බලන අය අතරේ CRF ෆෑන්ස්ලාත් ඉන්නවා, WRX රයිඩර්ස්ලාත් ඉන්නවා, ස්පෝර්ට් බයික් ලවර්ස්ලාත් ඉන්නවා, තව බයික් එකක් ගන්න හිතන අයත් ඉන්නවා. කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ රයිඩ් කරන බයික් එක මොකක්ද කියලා. නැත්නම් ඔයාගේ ඩ්‍රීම් බයික් එක මොකක්ද කියලාවත් කියන්නකෝ බලන්න. මම එළියට ආවේ හවසේ හින්දා අද නම් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා. ඒ වුණාට කමක් නැහැ. අපි රයිඩ් එක චුට්ටක් එන්ජොයි කරමු. දන්නවද? සමහර දවස් තියෙනවා අපි ටිකක් බිසි වැඩි. ඒ හින්දා අපිට ස්ට්‍රෙස් එකත් වැඩි. ඒ වගේ වෙලාවට මම නම් කරන්න ආස බයික් එක අරගෙන පොඩි රයිඩ් එකක් ගිහිල්ලා හිත නිදහස් කරගෙන ලස්සනට පරිසරයේ ලස්සන බලලා ආපහු එන්න. හරි. අපි බලමු අද මේ පාර අපිව කොහෙට අරන් යයිද. අතරමඟ ලස්සන දේවල් දැක්කොත් නවතිමු. අපි කතා කරමු. ෆන් එකේ ලස්සන රයිඩ් එකක් ගිහිල්ලා එමු අපි. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි කෙල්ලෙක් වෙලා මේ වගේ බයික් එකකට කැමති වුනේ? බය හිතෙන්නේ නැත්නම් මේ වගේ එකක් රයිඩ් කරනකොට? ඇත්තටම මට කියන්න තියෙන්නේ මම මේ වගේ බයික් වලට ආසයි. එතකොට පොඩ්ඩක් මුලින් නම් බය හිතුණා. හැබැයි ටික ටික පුරුදු වෙලා මෙහෙම පදින්න ගත්තට පස්සේ ඒක ලොකු දෙයක් නෙමෙයි හැබැයි. මේ බයික් එක ගන්න කලින් මමත් YouTube videos ගොඩක් බැලුවා, reviews බැලුවා, කට්ටියගේ experience බැලුවා. ඒ නිසා අද මමත් මගේ real experience එක ඔයාලත් එක්ක share කරගන්නවා. ඇත්තම කිව්වොත් හැම බයික් එකකටම ස්ට්‍රෙන්ත් තියෙනවා, වීක්නස් තියෙනවා. හැබැයි මේ බයික් එක මට ගැලපෙනවා කියලා මම හිතනවා. ස්පෙෂලි මේ රයිඩින් පොසිෂන් එක ගොඩක් කලා එකම විදියට රයිඩ් කරත් මේක කම්ෆර්ටබල්. ඔයාට තියෙන බයික් එක මොකක් වුණත් පළවෙනිම දේ තමයි ඔයා සේෆ් රයිඩ් කරන එක. මම මේ රයිඩ් එක එන්ජොයි කරනවා වගේම මම හිතනවා මගේ වීඩියෝ එක බලන ඔයාත් මේ රයිඩ් එක එන්ජොයි කරනවා ඇති කියලා. ඔයාලා නෝටිස් කරාද? බයික් එකක් රයිඩ් කරනකොට අපි වටේ තියෙන හැම දෙයක්ම වෙනස් විදිහකට පේනවා. කාර් එකකින් යනකොට අපි දකින්නේ නැති පොඩි පොඩි දේවල් බයික් එක යනකොට අපිට හොඳට පේනවා. මේ channel එකෙන් මම කරන්න හිතාගෙන ඉන්නේ බයික් එකක් පෙන්නලා රිවිව් එකක් දෙන එක විතරක් නෙමෙයි. මම යන රයිඩ්ස්, හම්බෙන මිනිස්සු, ලස්සන තැන්, ෆනි දේවල්, challenges මේ හැමදේම ඔයාලත් එක්ක share කරගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
ඉස්සරහට තව ලොං රයිඩ්ස් කරන්න මං හිතාගෙන ඉන්නවා. ඒ වගේම නයිට් රයිඩ් එකක්, ලංකාවේ ලස්සන තැන් ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න. ඒ වගේ ගොඩක් අයිඩියාස් මගේ ඔළුවේ වැඩ කරනවා මේ වෙලාවේ. ඉතින් මං හිතනවා මේ හැමදේම මාත් එක්ක බෙදාගන්න ඔයාලත් ඉඳී කියලා. ඉතින් මේක මගේ අලුත්ම channel එක නිසා සහ මේක මගේ පළවෙනි channel එක නිසා මම හිතනවා ඔයාලා මාත් එක්ක ඔයාලගේ ideas බෙදාගන්න කියලා. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එක ඔයාලා දෙන ideas එක්ක මොනවා වගේද කරන්න ඕනේ සහ මගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මම ඒවත් හදාගෙන ඉස්සරහට ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම මේ රයිඩ් එකේ යන ගමනොත් කල්පනා කරන්නේ මම කතා කරන්නේ අඩුවෙන්ද? මම එහෙම නැත්තම් මම වැඩිපුර කතා කරනවාද? ඔයාලා කැමති මම රයිඩ් කරන එක විතරක් බලන්නද? එහෙමත් නැත්තම් මම රයිඩ් කරන ගමන් මම කතා කරන එකත් අහන් ඉන්න ඕගොල්ලෝ ආසයිද? මට ඒ හැමදේම දැනගන්න ඕනේ. ඉතින් මං කියන්නේ ඔයාලා ලස්සන කමෙන්ට් එකක් දෙන්න මට. ඔයාලා මොනවද මේ වීඩියෝස් ගැන හිතන්නේ? ඔයාලට මොනවද මගෙන් මේ වීඩියෝස් වලින් දැනගන්න ඕනේ? ඔයාලා ආස මොන විදියටද? ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් මාත් එක්ක බෙදාගන්න. මගේ මේ වීඩියෝස් බලන ඔයාලා අතරේ බයික් වලට ආස, බයික් පදින්න ආස ගෑනු ළමයි ඉන්න පුළුවන්. පිරිමි ළමයි ඉන්නත් පුළුවන්. ඉතින් මේ කවුරු වුණත් ඔයා ආසයි නම් බයික් පදින්න මම වුණත් මේක එකපාර ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. පාරට දාලා පැදපු ගමනකුත් නෙමෙයි. ඒ නිසා මමත් චුට්ට තමයි ඉගෙන ගත්තේ. චුට්ට තමයි පාරට හුරුුනේ. ඒ හින්දා මට වගේම ඔයාලටත් පුළුවන්. මං කැමති ඔයාලා මගෙන් ප්‍රශ්න අහනවා නම් මං ගැන හරි, මගේ බයික් එක ගැන හරි. එතකොට මට පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්න. එතකොට ඒක මටත් ලේසි, බලන් ඉන්න ඔයාලටත් ලේසි. මොකද කියන්නේ? ඔයාලා කැමතිද මගෙන් මොනවා හරි ප්‍රශ්නයක් අහන්න? මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි. එතකොට මට පුළුවන් මම රයිඩ් කරන ගමන් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න. සමහර වෙලාවට ගොඩක් අය එයාලගේ ජීවිතේ එකම දෙයකට ෆෝකස් කරනවා. තමන්ගේ ජොබ් එක වෙන්න පුළුවන්, තමන්ගේ පවුලේ වෙන්න පුළුවන්. එහෙම වුණාම අපි ස්ට්‍රෙස් වෙනවා වැඩි. එතකොට මම නම් කියන්නේ එහෙම වෙන්නේ නැතුව ඔයාට පුළුවන් නම් ගෙදරත් බැලන්ස් කරගෙන, ඔයා කියන ජොබ් එකත් බැලන්ස් කරගෙන, ඔයාගේ ජීවිතේ ලස්සනට එන්ජොයි කරන්න. ඇත්තටම ඔයාට ඒක කවදා හරි වයසට ගියාම ලස්සන මතකයක් වෙයි. රයිඩ් එක එහෙනම් මම මෙතනින් ඉවර කරනවා. රයිඩ් එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.